කෙලින්ම පළාත් පාලන ඡන්දයට කලින් මෙතන ඇවිල්ලා ගිගුරුම් දිදී කිව්වේ අපි 100ක් දිනලා පෙන්නනවා කියලා. නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කිව්වා දැන් නිකන් එකක් ගැන කතා කරනවා. ඔහොම තමයි. ප්‍රතිඵලය ආපුවාම එකක් නැති වෙනකොට තමයි දුක. මොකද කොළඹ අතාරින්න නැතුව ඉන්න මහා දැවැන්ත මෙහෙයුම් කරපු මුජිබර් රහ්මාන් මන්ත්‍රීතුමා ගිය පාර ඉල්ලාස්සුණා. නගරාධිපති වෙන්න. මේ පාර මෙතුමා බැලුවා එළියේ ඉඳන් පුළුවන් ද මෙහෙවන්න කියලා. මන්ත්‍රීතුමා දුක් වෙන්න එපා මාලිමාව කොළඹ මහනගර සභාවේ බලයත් හදනවා කියන එක මතක තියාගන්න. ඒ නිසා අපේ ජාතික ජනබලවේගයේ මේ රටේ ජනතාවගේ ඡන්දය අරන් තියෙන්නේ ජනතාවට වැඩ කරන්න. හැබැයි මේගොල්ලෝ දැන් මේ අඬවැඩියාව ගේන්නේ නිකන් නෙමෙයි. දැන් ඒගොල්ලෝ ගහපු සැලසුම් ඔක්කොම අසාර්ථකයි. මුළු විපක්ෂයම එකතු කරලා පෙන්නවා පළවෙනියට වඩා ඒගොල්ලන්ට කට්ටිය ඉන්නවා කියලා. හැබැයි දැන් විපක්ෂයේ එකතු වෙනවා කියලා හිතන් හිටපෙ. එහෙම නැත්නම් ආණ්ඩු පක්ෂයේ ලෙස ජාතික ජනබලවේගයට වැඩි එළියෙන් හිටපු බොහෝ කණ්ඩායම් දැන් ජාතික ජනබලවේගයත් එක්ක එකතු වෙන්න හදනවා. ගෙවල් ගාන ගිහිල්ලා ඔබතුමාලට බැරි වුණාට අපේ ඔෆිස් වලට ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙන්න ඒගොල්ලෝ අහන්නේ ස්වාධීන කණ්ඩායම්. ඔයගොල්ලෝ ගෙවල් වලට කියලා ගේන්න හැදුවට අපේ ඔෆිස් එකට ඇවිල්ලා හම්බෙලා තමයි කතා කරන්නේ ජනාධිපතිතුමා එක්ක එකතු වෙලා අපි වැඩ කරමු කියලා. කොළඹ මහනගර සභාව හදන්න අපි වැඩ කරමු කියලා. ඔයත් එනවද? දිලිතොත් ඕන්නම් එකතු කරගන්න දිලිත් ඕන්නම් කතා කරන්න නේ. ඒ නිසා දිලිත් මන්ත්‍රීතුමාගේ සමහර මන්ත්‍රීවරු අපිත් එක්ක කතා කරනවා. මන්ත්‍රීතුමා. ඒ නිසා ඔබතුමා බලා ගන්නකො හැදුවට පස්සේ වෙන්නේ මොකද කියලා. ඒ නිසා ගරු කතානායකතුමනි මම විශේෂයෙන් මේ කියන්න ඕනේ මුජිබර් රහ්මාන් මන්ත්‍රීතුමා මේ කලින් කතා කරනකොට බොරු ටිකක් කිව්වා පාර්ලිමේන්තුවට. මොකද අපේ රටේ නිෂ්පාදන ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් වඩාම අවධානය යොමු කරපු ආණ්ඩුවක් අපේ ආණ්ඩුව. සහල් වල ප්‍රශ්නයක් තිබුණා. ඔව් දැනුත් ප්‍රශ්නයක් හදන්න හදනවා. මාෆියා හදන්න හදනවා. අපි මේක කඩනවා. ඒ නිසා නෙමෙයි මහකන්නෙන් පස්සෙත් වීවල හිකයක් කියලා පෙන්වන්න හදනවා. ඒ වගේම තමයි ලුණු ගැන මෙතුමා කියන්න හදපු කතාව පට්ටපල් බොරු. ඒ කියන්නේ STC එක ගෙනාපු ලුණු ඔක්කොම පෞද්ගලික කම්පැනි එකට දුන්නා කිව්වා. ඉස්සරලම කියන්න ඕනේ ඉස්සරලා එක්ක මේ පාර්ලිමේන්තුව කියනකොට ඇත්ත කියන්න. වෙච්ච දේ හරියට කිව්වා නම් අපිට වෙච්ච දේට බාර ගන්න පුළුවන්. නොවෙච්ච දේවල් කිව්වම බොරු කියලා කියන්න වෙනවා. වගකියතු ජනතා නියෝජිතයන් ලෙස අඩුම තරමේ වගකීමක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙන වෙලාවක ප්‍රශ්න පිළිබඳව නම් කතා කරන්න ඕනේ. ඇත්ත තොරතුරු කියන්න ඕනේ. අපිව හම්බුණා දෙසැම්බර් මාසයේ ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය ඇවිල්ලා ඒගොල්ලෝ තමයි අපිට කිව්වේ අපේ කර්මාන්ත ශාලා තියෙනවා. ඒ ෆැක්ටරි වල වැඩ කරන මිනිස්සු ඉන්නවා. ඒ නිසා කර්මාන්ත ශාලා වලට තියෙන ලුණු ටික අපිට හදාලා දෙන්න ඕන කරන නිසා නන් අයඩයිස් ගෙනලා දෙන්න අපිට. නන් අයඩයිස් ගෙනලා දෙන්න කියලා අපි මෙට්‍රික් ටන් 20000කට ඉස්සලා ටෙන්ඩර් දාලා අපි 12000ක් ගෙනාවා. ඒගොල්ලෝ අපේක්ෂා කරා මාර්තු මාසේ ලුණු කඩන්න. මාර්තු මාසේ ලුණු කඩන්න අපේක්ෂා කරපුව ඒගොල්ලන්ගේ එක්ස්පෙක්ට් හාවස්ට් එක තියෙනවා. හැබැයි මාර්තු මාසේ දින 45ක් මන්ත්‍රීතුමා ලුණු ලේවායන් තුර ඒ ලුණු මැචුව වෙන්න ඕන. දින 45කින් පස්සේ තමයි ඩීප් වලින් එළියට කරගන්නේ ඒගොල්ලෝ. ඒ දින 45 ඇතුලේ ලුණු ටික ගන්න යනකොට මැදින් වැස්සා දින 35කින් වැස්සා හම්බන්තොට. කඩන්න දවස් 10ක් ඉස්සර තියෙන වැස්සා. ඉතින් අහගෙන ඉන්නකො. කියනක නෑ ආයිත් ඔබතුමා අහගෙන ඉන්න. ඔබතුමා අහගෙන ඉන්නකො දැන්. දැන් ඔබතුමා කතා කරලා ඉවර වුණා මං අහගෙන හිටියා. දැන් අහගෙන ඉන්න. බොරු කියන එක උන සීමාවක් තියෙනවනේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිව්වා වහිනවා කියලා. අපි කිව්වා සභාපති විතරක් නෙමෙයි ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයට කිව්වා ඔයගොල්ලෝ කියන විදිහට ලුණු ගන්න බැරි වුණොත් ප්‍රශ්නයක් එනවා. ඊට පස්සේ නැවත කර්මාන්ත ලුණු ගෙනත් දුන්නා පෙබරවාරි මාස වෙනකොට. ඒ විතරක් නෙමෙයි කර්මාන්ත අමාත්‍යාංශයේ මාර්තු මාසයේ ඊට පස්සේ ආපහු කැබිනට් පේපර් එකක් දාලා තව මෙට්‍රික් ටන් 30000ක් ගේන්න ඕන කියලා කිව්වා. ඒ මෙට්‍රික් ටන් 30000 ගේන්න ඕන කියලා කිව්වා. මේකට අදාළ ප්‍රොකියුමන්ට් ගිහිල්ලා අදාළ ටෙන්ඩර් පත් කැඳලා ලුණු ගේන්න සූදානම් කරලා තියෙනවා. අන්න ඒ ලුණු අද ඉඳන් එනවා. ප්‍රශ්නේ මොකද්ද? දැන් කියනවා යන්නලු පුත්තලමට. එන්නක යන්න පුත්තලමට පෙන්නන්න. ලුණු තියෙනවා. ලුණු තියෙන්නේ මොනවාද? මඩ ලුණු ටික තියෙන්නේ. වෙනදා මේ පවරන්න ගත්තහම ඒ නිසා වෙනදට මං කතා කරනකොට මට කිසි මං නීති ප්‍රශ්නයක් මතු කරේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මගේ කතාවෙන් පස්සේ දෙන්න. You may take it up after the honorable minister speaks. මට අදාළ නැත්තම් මගේ කතාවෙන් පස්සේ දෙන්න කරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා Honorable Arjuna, you can take it up. I'll give you time after the honorable my speech. Okay. දැන් නෑ මම ඔබතුමා කතානේ මගේ කතා කරලා පස්සේ ඔබතුමා වෙලාවක් කරගන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ නිසා හම්බන්තොට වරාය පරන්තන් වල පුත්තලමේ
ඒ නිසා ලුණු අහගෙන ඉන්නක මන්ත්‍රීතුමා කතාවක් කියනවනේ ඔබතුමා හම්බන්තොට හිටියා කියලා හම්බන්තොට ලේවාය නැහැ. ඇමතිතුමාගේ කතාවෙන් පස්සේ මන් දෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි මේ වෙනකොටත් හම්බන්තොට වරායේ තියෙන ලුණු මෙට්‍රික් ටන් 50යි. අපි ගෙනාපු STC ගෙනාපු ලුණු ටන් 12000න් 8000ක් දුන්නේ හම්බන්තොටට. මතක තියාගන්න බොරු කියන්න ලෑස්ති වෙන්න එපා මන්ත්‍රීතුමා. හොඳ මොනවාද? ඉතින් ඒකනේ දවසට ලුණු කොච්චර කනද රටේ මිනිස්සු? ලන්න දවසට ඒක තමයි කියන්නේ ඔබතුමා බොරු කියන්න එපා. හිතන බොරු අහගෙන ඉන්න දැන්. දැන් අහගෙන ඉන්න. ඒ නිසා අපේ නියෝජ්‍ය කතානායකතුමනි දවසට ලුණු මෙට්‍රික් ටන් 500ක් යනවා අපේ රටේ. දවසට ලුණු මෙට්‍රික් ටන් 500ක් යනවා අපේ රටේ භාවිතාවට. ඒ අතර please be seated. I have told you. පාරිභෝගිකයන්ටත් කර්මාන්තවලටත් ලුණු මෙට්‍රික් ටන් 15000ක් යනවා මාසෙකට. සාමාන්‍ය 1,80,000ක් තමයි අවුරුද්දක අවශ්‍යතාවය. ඉස්සලා but then he can ask the question later. මගේ කතාවට බාධා කරන්න එපා. ගරු කතානායකතුමනි. හොඳ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි you can continue. ලුණු ගෙන්නන එක සම්බන්ධයෙන් මේ කියන පට්ටපල් බොරු. මොකද මේ ලුණු නිෂ්පාදකයන්ගේ සංගම්වල එයා ඉන්නවා. ඒක අපිට අපේ ප්‍රශ්නයක් නෙමෙයි ඒක. පුත්තලම සෝල්ට් එක 1998 ප්‍රයිවටයිස් කරාට පස්සේ 127ක් මහජන බැංකුවේ තිබිච්ච කොටස් 2011 විකුණලා දැම්ම රයිගමේකට. කවුද විකුණන්නේ? අපිද? නෑ. සමුපකාර සමිති වලට තියෙනවා 75කට ආසන්න ප්‍රමාණයක් පෞද්ගලික අංශයට තියෙනවා 70ක් තියෙනවා සමුපකාර වලට 30ක් තියෙනවා පෞද්ගලික අංශයට. මේ ගිවිසුම ලබන 27 ඉවර වෙනවා.